අපි ඒ ගොංකම කරන්නේ නැහැ. අපිට මේ ගොඩනැගිලිත් එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි බල එකක් දැනගනින්න අපි දැන් සංවිධානාත්මකයි. අපි සටනට ලෑස්ති කියලා විතරක් මතක තියාගන්න. මේ පස්සේ කොතනක හරි මේ රටේ එක ගෑණියෙකුට එක පිරිමියෙකුට එක ආමුදුර ගැඩෙකුට කොතන හරි ප්‍රශ්නයක් වුණොත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න තියන්නේ අපි. ඒවට උන්ටම උඩු ගෙඩි දෙන උන්ගේ ජාතිවාදය පෝෂණය කරන්න උදව් දෙන ඔය සිංහල වෙස්ගත්ත තම්බි යනදින ඒ පිළිවෙල දිලා පරන්තන්න අපි ලෑස්ති. ඒක කරන්න ඕනි. අපි ඉල්ලනවා කළුතර ජනතාවගේ තමුන්නාන්සලේ යුතුයකම කරන්න. එකෙකුට හරියේ පාඩම අපි ඉගෙනුවොත් අපි ඒක කොළොන්නාව ඉගෙනුවා. රටේ බොහෝ තැන්වල පළාත් සභා මැතිවරණදී අපි ඒක ඉගෙනුවා. සිංහල ගමට රේව කතා කරපු හැම එකම ගෙදර ඇරියා අපි. ඒක කළුතරක් කරන්න ඕනි. ඒක කළුතරුත් අපි පටන් ගන්න ඕනි. ඒ නිසා මම මීට වැඩිය දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සිද්ධියක් වුණා. ඒ සිද්ධිය බොහොම කේන්ද්‍රජනකයි. ඇයි කේන්ද්‍රජනක වෙන්නේ? මම අර මුලින් මතක් කළා වගේ අයගම යසස්සිය අපේ සමිතා මුදුරෝ එක්කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ සාංගිකයි අමතක කරන්න එපා. ප්‍රශ්නේ සාංගිකයි. හාමුදුරුවන්ට අද තියෙනකොට ඒක අපිට දැනෙනවා. අපි එක සීවර පරම්පරාවක්. ඒක පොඩි කාලයක් නෙමෙයි. අවුරුදු 2300ක් මේ රටේ උරුනේ. තමුන්නාන්සලා අපට මේ හාමුදුරුවරුන්ට කන්න අඳින්න දෙන්නේ සිව්පසය දෙන්නේ අර මදුමාදව කිව්වා වගේ හිස නමල වඳින්නේ අපට බයට නෙමෙයි. ඉතිහාසයේ විසින් පවරපු වගකීමක් අපිට තියෙනවා. මේ ජාතියට රටට ශාසනයට කොතනදී හෝ විපත්තියක් එනවා නම් අපේ හාමුදුරුවරු පෙරට ඉඳලා අපේ දයාරතන හාමුදුරුවෝ වඩිනවා. පෙරට ඉඳලා යුතුයකම් හිසින් දරාගෙන අද වෙන තාක්කල් මේ ජාතියේ පිරිසරණ බවට හාමුදුරුවෝ පත් වෙලා ඉවරයි. ඒ වගකීම බැහැර කරන්න පුළුවන් කමක් නැහැ අපට. ඒ යුතුයකම බැහැර කරන්න පුළුවන් කමක් නැහැ අපට. ඒ නිසා ඒ යුතුයකම හා වගකීම හිසින් දරාගෙන මේ රටේ කොතනක හෝ සිංහලයට අයුක්තියක් වෙනවනම් අපි ඊට එරෙහිව යුක්තිය ඉල්ලලා සටන් කරන්න නියමිතයි. ඒක අපේ වගකීම. ඒක අපේ ඉතිහාසය. ඒ ඉතිහාසය වර්තමානයට ගලපගෙන අද මේ එන මුස්ලිම් අන්තවාදය LTT පරාජය කළා වගේම පරාජය කිරීම සඳහා අපි දැන් අවදියෙන් ඉඳමු. අද එකක් මතක තියාගන්න. මුන්න නඩුවමක් දෙන්න ඕනි. ඔය නීතිය ලැබෙන කාර්බ මගුල් වලින් අපිට වැඩක් නැහැ. මොකද දෙන නඩුවම මේ ඇවිල්ලා ඉන්න දෙනෝ 1000 රත්තරන් කොල්ලෝ කෙල්ලෝ සමහර වෙලාවට වැඩි වියන්නේදී මතක නැහැ. ඔය අරටු නමන්නම් බෑ අපිට. හැබැයි කොල්ලනේ කෙල්ලනේ අපිට වගකීමක් තියෙනවා. අරගලේ පටන් ගනින්න ගෙදරින් අපේ සමිතා හාමුදුරුවන්ට අද තිබ්බා. ඒ අද තිබ්බේ ශාසනයේද ඒ ප්‍රශ්නේ සාංගිකයි. එහෙනම් ඒකට අපි විපාක දෙන්න ඕන කොහොමද? අදිෂ්ඨානයක් ඇති කරගන්න අදින් පස්සේ එක මගල ඒක මරකලේ වුණ දෙන්න මම උන්නාසලා. ඒක තමයි පළවෙනි දඬුවම. දැන් මේ දරගා නගර වෙන්න පුළුවන්. මේ මග්ගොඩ වෙන්න පුළුවන්. මරක්කලේ ටික දඟලන්න ආවොත් තවත් දඟලන්න ආවොත් අපේ තරම කොහොමද සයිස් එකේම කියලා බලා ගන්න ඕන නම් අපි ඒකටත් ලෑස්ති බව කියමි. නටන්න එපා. නැටුවත් දෙවෙනි පියවර බේරුවල අලුත්ගම යනාදී වශයෙන් මේ කියන
කඩසාප්පු වලට අබ සරණයි. මේ රැස්වීමෙන් පස්සේ ඒ විතරක් නෙමෙයි ඔය පහුගිය දා ඇති වෙච්ච සිද්ධිවලදී අපේ හාමුදුරුවෝගේ පස්සේ පොලිසිය හාමුදුරුවනේ ආවොත් පන්නගෙන වහන්සලගේ පස්සේ පොලිසිය පස්සේ පන්නන්න කරුණාකරලා ගිහිල්ලා කියන්න පන්සලේ තියෙන දේවල් අපි ඇවිල්ලා කියන්න ගිහිල්ලා මරක්කල පල්ලියේ සාකච්ඡාවේ මේ පැය 24න් විඩමු කරන්න කියලා පොලිසියට කියන්න යකෝ අපේ වැඩ කෙලින් වැඩ ඉඳ තමයි මේ දිනෝදා මහපාරට ගෙනල්ලා අපේ මතවාදය කියන්නේ ඇයි මුස්ලිම් පල්ලියේ උන්ට ඒ පාරදර්ශභාවය පෙන්වන්න බැරි උන් හැංගිලා යන්න ගියම ඒ නිසා හැංගි වෙස්බැඳ කාලයක් දැන් අයියලා නටන්නේ එළියේ අපිට දැන් නැටුම පේනවා අපි ගහන්න පදේ ඊට පස්සේ නටපියවන්න ඕන විදියට ඒක අපි කියන්නේ ඒක බයකට නෙවෙයි මුම් මේ ඔක්කොම හිතන් ඉන්නවා මේ රටේ පාලකයෝ හිතන් ඉන්නවා මේ සිංහලයෝ හරි නිවටයි කියලා නෑ දේශපාලකයෝ නම් නිවටයි ඇයි ඉතින් බලේ ෂොක්කයි බොක්කයි ඕන එකයි එපා එකයි අන්තවාදියයි කුඩු මුදලාලි මේ ඔක්කොම තියාගෙන ඉන්න දේශපාලකයෝනේ අපි ඉතින් ඒ නිසා මේගොල්ලෝ පියවරක් ගානේ මේ ජාතිය නිවට කරනවා මේ ජාතිය නිවට කරන්න දෙන්න බෑ මේ රටේ පාලකයාට මොකද වුණා ඒක මහින්ද රාජපක්ෂලා විරුද්ධයි ඒක ආයේ හැංගිලා කියන්න ඕන නෑ එයත් මේ රටේ මේ මුස්ලිම්වරු නරවනවා වැඩි එයත් මුස්ලිම්වරු නලවනවා වැඩි කොහොමද කොයි වෙලේ හරි අයියට මුස්ලිම් ලෝකෙම කෙල්ල දාපු දවසට මතක් වෙයි අපි මතක් කරලා කියන්න ඕනේ 2005 ඔය එක මුස්ලිම් බලවේගයක් හිටියේ නෑ මහින්ද රාජපක්ෂ ඔස්වල තියන මේ රටේ සිංහල බෞද්ධ බලවේග තමයි මහින්ද රාජපක්ෂ මේ රටේ රජ කෙරුවේ ඒක අමතක කරලා රාජපක්ෂලා යනවනම් අනේ sorry.com ඒක කියන්න ඕනේ මොකද මේ තේරෙන භාෂාවෙන් කිව්වේ නැත්නම් මේ අතන්ට මේවා තේරෙන්නේ නැහැ. ඉතින් මම මීට වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හැමෝම සමගියෙන් අද විසිර යන්න ඕනේ. අපේ සංවරකම අපේ දියුණුකම අපි පෙන්වන්න ඕනේ. ඒ භාවිතාව පෙන්වන්න ඕනේ. ආවේගයට ගල් ගැහිම ප්‍රතිඵලයක් නෙමෙයි. අපි ඊට වඩා දුර බලලා සරණක් තියෙනවා ඉස්සරහ. ඒ සරණට අපි ලෑස්ති වෙන්න ඕන. මරාගෙන මැරිලා හරි මේකේ සිංහලට අපි රකින්න ඕන. ඒ වීරත්වය ඉල්ලනවා මේ රටේ ගාකොළ සදා සිව්බාව පව බලන්න දැනෙන්නේ නැද්ද? සිරිපාදයට යනකොට මහනුවරට යනකොට අනුරාධපුරේ යනකොට අලුත්ගම කන්ද විහාරයට ගොඩ වෙනකොට අපේ පැරණි මුතුන් මිත්තන්ගේ ඒ ප්‍රාණ නිරුද්ධ වුණත් ඒ ආත්ම භාවයන් මේ රට පුරා සැරිසරනවා බලමු. ඒ ආත්ම භාව ඉල්ලනවා සිංහල රට විනාශ වෙන්න යන්නේ සිංහල රට මුස්ලිම්වරු අල්ලන්න යන්නේ මේක බේරගනිලා කියන නාදය බලට ඇහිලා නැද්ද? ඒ නිසා දැන් අපිට තියෙනවා යුතුයකම. ඒ යුතුයකම වෙනුවෙන් පෙළ ගැහෙන්න අවශ්‍යයි. රුපියලේ දෙකේ ලාභ බලන්න එපා. අපේ කම ගැන හිතපියව. අපේ කම ගැන කල්පනා කළා. පක්ෂ දේශපාලනය පාත මේව අතහරින්න කාලය ඇවිල්ලා. මේ පක්ෂ දේශපාලනය ඇතුලේ අපි ඉවරයි. අපි බෙදෙන තාක්කල් මේ රටේ සුළු ජන වර්ග තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා ඒගොල්ලෝ වැඩ කරනවා. මොලේ තියෙන නායකයෙක් මම නම් අම්මබද කියනවා මහින්ද මහත්තයාට සමහරට මොලේ නැද්ද කියලා. ඇයි? මේ රටේ මොලයක් තියෙනවා නම් යකෝ අධිකරණ ඇමතිකම දෙනවද මුස්ලිම් මිනිහෙකුට? ඇයි මං එහෙම කියන්නේ? මං
මං අභියෝග කරන ආණ්ඩුවට ඔය හකින් පහුගිය දවස්වල දුන්නා මුඩ්ලියවරු නැත්නම් මේ තෝල්ක මුදලි තනතුරු 65 ඒ 65න් 51ක්ම මුස්ලිම් 36 දෙනෙක් මුස්ලිම් කාන්තාවෝ කොහොමද බෙදිල්ල දැන් මේ රටේ සබුද්ධිකව හිතන නායකයන්ට පේන්නේ නැද්ද යකෝ අධිකරණය කියලා කියන්නේ මේ රටේ නීති හදන තැන එතෙන්ට අන්තවාදියෙක් පත් කරපුවාම මේ රටේ මහා නායක හාමුදුරුවරු සංවිධාන පුජ්‍යලයෝ අපවත් වෙච්ච සෝම හාමුදුරුවෝ පවා කිව්වා සංඝාධිකරණයක් දියල්ලා මේ හාමුදුරුවන්ගේ ප්‍රශ්නට විසඳගන්න එකෙක් නේ වගේ වගක් නේ ඒ වෙනුවට අද මුස්ලිම් මිනිස්සුන්ට තමුන්නාසල දන්නවද ක්වාසි කෝඩ් නැත්නම් ක්වාසි උසාවි කාති උසාවි 58ක් හදලා ඉවරයි ඊයේ වෙනකොට අපේ බොදුබල සේනා කාර්යාලයට මුස්ලිම් මිනිස්සු අස්සම් කළා විශාල පෙස්සමක් එවලා තියෙනවා බොදුබල සේනාවට විතරයි මේ ජාතික සංවිධාන වලට විතරයි අපිව බේර ගන්න පුළුවන් අනේ කරුණා කළා මේ ක්වාසි කෝඩ්ස් වලින් අපට හරි කරදර අපේ ගෑනුන්ගෙන් ලිංගික අල්ලස් සිල්ලනවා අනේ මහලකු මහත්තුරු මුංගේ උසාවිත් එහෙමයි මේ උසාවියට මොකක් හරි පියවරක් අරන් දෙන්න කියලා අපෙන් ඉල්ලනවා මුස්ලිම් මිනිස්සු කාතන් කුඩි වලින් ආවා මුස්ලිම් මිනිස්සු ඇවිල්ලා කියනවා ඔබ වහන්සේලා කියන කතාව ඇත්ත දරුණුම අන්තවාදයක් දරුණුම ආක්‍රමණයක් ක්‍රියාත්මක වෙනවා අපේ ගම්බිම්වල අනේ හාමුදුරනේ අපේ ජීවිතය දෙන්න කියලා දැන් ක්වාසි කෝඩ්ස් මේගොල්ලෝ පටන් ඊළඟට දැන් මේ අයගේ අන්තවාදයේ තරම කොච්චරද කිව්වොත් පහුගිය කාලේ ගෙනාවා හලාල් කියලා සිද්ධියක් මම කිව්වේ මුස්ලිම් වරු මේ බබාල නෙමෙයි උන් ඔක්කොම එකට හිතන්නේ උන් වල කියන්නේ මහින්ද රාජපක්ෂලා නෙමෙයි උන් වල කියන්නේ අල්ලා දෙවියන් අනේ කරුණාකරලා බලාට ඕන නීති බලාට ඕන අර සෞදිය වගේ ගල්ගසා මරන නීති නම් ශරියා නීති නම් ඒ ශරියා බැංකු නම් පළයල්ල වරාදිය හලාල් ගෙනාවා අපි පුළුවන් තරමට ඒ විරෝධතාවය ගෙනාවා අපි මහා යතිවරු කියලා මහා වෘක්ෂ කියලා හිතාගෙන වැඳපු අපේ මහා මුදුරවරු ඉස්සරහට දාලා ඒ උලමාවරු එදා ඒක නතර කරනවායි කියලා පොරොන්දු වුණත් අපේ හාමුදුරුවෝ විතරක් නෙමෙයි ආරක්ෂක ලේකම්වරයා පමණක් නෙමෙයි රටේ ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ජනතාවම රවට්ටලා ඒක කරන්න ඕනේ මේ හලාල් කියලා එන්නේ ඒගොල්ලන්ගේ අන්තවාදයේ මෘදු ආක්‍රමණය අද මේක එංගලන්තේ තේරුම් අරගෙන ඉන්නවා අද එංගලන්තේ තේරුම් අරගෙන දැන් විමර්ශන කණ්ඩායම් ගණනාවක් දාලා හලාල් ක්‍රියාවලියෙන් ඒගොල්ලෝ ඉවත් වෙනවා නමුත් අපේ රටේ නිවටකමට මේ නිවට නායකයන්ගේ නිවටකමට මුන්ට ඕන හැම නීතියම පරිදක් මේක හදා ගන්නවා ඒගොල්ලන්ට ක්වාසි කෝඩ් ඊළඟට හලාල් නැතුව කන්න බෑ හලාල් අපිට කවන්න දෙන්න එපා පෞසරයා මේ රටේ වාණිජ මණ්ඩලෙනුත් අපි ඉල්ලනවා තමුන්නාන්සලා මේ ගැන සැලකිලිමත් වුනේ නැත්නම් උඹලත් වට්ටන එක අපිට ඒ හැටි කච්චක් නෙවෙයි අම්මව ඊට හොඳයි නම්බුකාර විදිහට දෙමළෙක් කොට නගනවා අපි මේකේ ඇයි එහෙම කියන්නේ වාණිජ මණ්ඩලයේ ඉන්න සිංහලයනුත් අපිට පේන්නේ සුන්වත් වෙලා වගේ ඒකයි මේ තීන්දුව ගන්න බැරි